අවධානය යොමු කිරීමේ බලය. කන්දුවලින් වට වූ කුඩා නගරයක ඊතාන් නම් පිරිමි ළමයෙක් සිටියේය. ඔහු දේශීය පාසලකට ගියේය. ඔහු අනෙක් සියල්ලන් මෙන් සාමාන්‍ය පිරිමි ළමයෙකි. මුතුරන් සමග සෙල්ලම් කිරීම, කුරුල්ලන්ගේ ගීතවලට සවන් දීම, අහසේ වලාකුළු නැරමීම ඔහුගේ කුඩා ලෝකය විය. නමුත් එක දෙයක් තිබුණි. ඔහු ඇත්තටම ඉගෙනීමට වෙහෙසුණා. ඔහු කොතරම් උත්සාහ කළත් ඔහුට ඔහුගේ පාඩම් තේරුම් ගැනීමට නොහැකි විය. ඔහුගේ පන්තිය මිතුරන් බොහෝ විට ඔහුගේ වැරදි ගැන සිනාසුණා. ඒ නිසා ඊතන් තවත් නරක අතට හැරුණා. ඔහු ටිකෙන් ටික තමා කෙරෙහි විශ්වාසය නැති කර ගැනීමට පටන් ගත්තේ. දිනක් පාසල අවසන් වූ පසු ගණිත ගුරුවරයා වන හැරිස් මහතා තවමත් පන්ති කාමරයේ තනිවම වාඩි වී සිටියේය. ඊතන් සෙමෙන් ඔහු වෙත ඇවිද ගිය අවිනිශ්චිත හැඟීමකිනි. ඔහු මෘදු හඩින් කිව්වා, "සර්, මට ඔබතුමා එක්ක දෙයක් ගැන කතා කරන්න ඕන" කියලා. මිස්ටර් හැරිස් හිස වනමින් කිව්වා, "එන්න වාඩි වෙන්න" කියලා. "මොකක්ද ගැටලුව?" ගුරුතුමා ඇසුවා. ඊතන් මොහොතකට නිහඬව සිට පසුව පැවසුවේ, "සර්, මම ඉගෙනීමට ඇත්තටම දුර්වලයි කියලයි. මට උගන්වන කිසිවක් මතක හිටින්නේ නැහැ. ඒ වගේම අවධානය යොමු කරන්නත් බැහැ. ඇත්තටම මට බලාපොරොත්තු සුන් බවක් දැනෙනවා. ඔබට පුළුවන් නම් මට උපදෙසක් දෙන්න." හැරිස් මහතා මෘදු ලෙස සිනාසෙමින් මෙසේ පැවසිය. "ඊතන්, ඔයා ගැන හොඳින් දන්නවා. ඔයට විතරක් නෙවෙයි ඔය ගැටලුව තියෙන්නේ. ගොඩක් ශිෂ්‍යයන් ඔය දෙයට මුහුණ දෙනවා. නමුත් ඔයාට ඇත්තටම දියුණු වෙන්න ඕන නම් ඔයාට හොඳින් අවධානය යොමු කරන්න සහ ඉගෙන ගන්නා ආකාරය වෙනස් කරන්න උදව් වෙන සරල නමුත් බලගතු උපදෙස් 5ක් මම කියලා දෙන්නම්. පළමු පාඩම ඔබේ මනස සංසුන් කරගන්න." හැරිස් මහතා ඊතන්ට මඩ සහිත ජලය පිර වූ වීදුරු බෝතලයක් දුන්නේය. "ඔයාට මෙතන මොනවද පේන්නේ?" කියලා එයා ඇහුවා. ඊතන් පිළිතුරු දුන්නා, "අපිරිසිදු ජලය සර්" කියලා. "හරි, දැන් අපි ඒක ටිකක් තියලා බලමු මොකද වෙන්නේ කියලා." පැයකට පමණ පසු අපිරිසිදු ජරාව පතුලේ තැම්පත් වූ අතර ජලය පැහැදිලි විය. "දැන් කුමක් සිතන්නේ දැයි?" ගුරුවරයා ඇසිය. ඊතන් පුදුමයෙන් බලාගෙන කිව්වා, "දැන් වතුර පැහැදිලි සර්." "හරියටම හරි," මිස්ටර් හැරිස් කිව්වා. "අපේ මනසත් මේ වගේ ආතාතියෙන් පිරුණු විට, බිය හෝ ඕනෑවට වඩා සිතුවිලි ඇති විට අපට ඉගෙනීම සඳහා පැහැදිලිව සිටිය නොහැකි. ඒ නිසා පාඩම් කරන්න කලින් විනාඩි 5ක් ඇස් පියාගෙන හුස්ම ගන්න. පාඩම් ගැන විතරක් අවධානය යොමු කරන්න. මේ ඔබේ මනස සංසුන් කර ඔබට වඩා හොඳින් ඉගෙන ගැනීම උපකාරී වේ." දෙවන පාඩම වර්තමානය කෙරෙහි අවධානය යොමු කරන්න. හැරිස් මහතා මේසය මත ඉටිපන්දමක් තැබිය. මේ දැල්ල දෙස බලා ඔබේ අවධානය ඒ කෙරෙහි පමණක් තබා ගැනීම උත්සාහ කරන්න. ඔබේ සිතුවිලි ඉබාගාතේ යාමට ඉඩ නොදෙන්න. මුලදී ඊතන්ට අවධානය යොමු කිරීමට නොහැකි විය. ඔහු තම මිතුරන් ගැන සිතමින් සිටියේය. විභාග ගැන ඔහු බිය විය. නමුත් සෙමෙන් ඔහුගේ අවධානය ගිනිදැල් කෙරෙහි පමණක් රැඳී තිබුණි. "බලන්න," හැරිස් මහතා කිව්වා, "අතීතය ඉවරයි, අනාගතය තවම ඇවිත් නෑ. අපට තියෙන්නේ වර්තමාන මොහොත. ඒ නිසා ඔබ අධ්‍යයන කටයුතු සිදු කරන විට සහ ඔබේ මනස ඉන් ඉවතට යන විට එය මෘදු ලෙස නැවත අදාළ කාර්යයට ගෙන එන්න." තුන්වන පාඩම කටපාඩම් කිරීම පමණක් නොව තේරුම් ගැනීමට උත්සාහ කරන. හැරිස් මහතා ඊතන්ට ස්පොන්ජියක් සහ ගලක් දුන්න. ඊට පස්සේ ඔහු දෙකටම වතුරවත් කළා. ස්පොන්ජිය වතුර පොඟවා ගත්තා. නමුත් ගල පෙගුණේ නෑ. සමහර සිසුන් හැම දෙයක්ම කටපාඩම් කරන්න උත්සාහ කරනවා. හරියට මේ ගලවගේ ගුරුවරයා පැහැදිලි කළා. නමුත් තේරුම් ගැනීමට උත්සාහ කරන සිසුන් දේවල් සිතින් මවාගෙන උදාහරණ හරහා ඉගෙන ගනි. ඔවුන් ස්පොන්ජියක් වගේ. ඔවුන් ඉගෙන ගන්නා දේ මතක තබා ගන්නවා. ඒ නිසා සෑම විටම තේරුම් ගැනීමට උත්සාහ කරනවා. කටපාඩම් කිරීම පමණක් නොවේ. හතරවන පාඩම ඉගෙනීම කුඩා කොටස් වලට වෙන් කරන්න. හැරිස් මහතා ඊතන්ට ලොකු ලී කුට්ටියක් දීලා කිව්වා, "මේක කඩන්න උත්සාහ කරන්න" කියලා. ඊතන ගොඩක් උත්සාහ කළා. නමුත් ඒක කඩන්න බැරි වුණා. ඊට පස්සේ ගුරුවරයා කුඩා කැබලි වලට කැපුවා. අන්තිමේදී ඒක කැඩිලා ගියා. ලොකු මාතෘකා ඔක්කොම ඒකපාර ඉගෙන ගන්න බෑ. හැරිස් මහත්තයා කිව්වා, "ඒවා පොඩි කොටස් වලට කැඩන්න. හැමදාම ටිකක් පාඩම් කරන්න. කෙටි විවේක අරගෙන ආයෙත් පාඩම් කරන්න. මේකෙන් ඔයාට එපා වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තවත් ඉගෙන ගන්න ලේසි." පස්වන පාඩම නිතිපතා පුහුණු වන්න. හැරිස් මහතා භාජන දෙකක බීජ රෝපණය කළේ. ඔහු සෑම දිනකම එකකට වතුර දැමුවේ. නමුත් අනෙකට වතුර දැමුවේ නැත. දින 5කට පසු පළමු බඳුනේ කුඩා පෙළයක් වැඩුණි. නමුත් දෙවන වියලි ගිය. ඔබ ඔබේ අධ්‍යයන කටයුතු සඳහා සෑම දිනකම සුළු කාලයක් ලබා දුන්නොත් ඔබට ප්‍රතිඵල පෙනෙනු ඇතයි ගුරුවරයා පැහැදිලි කළේ. නමුත් ඔබ එක් දිනක් පාඩම් කර ඊළඟ දින 3 මග හැරියහොත්
ඉදිරි සති කිහිපය තුල දවස් පුරාම පාඩම් කළත් එය සෑම දිනකම පාඩම් කලාසේ ඔබට උපකාරී නොවේ. ඊතන් හැරිස් මහතා ඔහුට දුන් සෑම උපදේශක්ම අනුගමනය කළේය. මුලදී එතරම් වෙනසක් සිදු නොවිය. නමුත් සෙමින් ඔහුට පෙනී ගියේ ඔහුට වාඩි වී වඩා හොඳ ඉගෙනගත හැකි බවයි. ඔහු මාතෘකාව පහසුවෙන් තේරුම් ගැනීමට පටන්ගත් අතර තවදුරටත් පියක් දෙනුනේ නැත. ඔහුගේ ලකුණු වැඩිවීමට පටන් ගත්තේ වැදගත්ම දෙය නම් ඔහු ඉගෙනීම භුක්ති විඳීමට පටන් ගැනීමයි. වසර 5කට පසු ඊතන් දැන් සාර්ථක පුද්ගලයෙකි. ඔහුගේ ජීවිතයේ වැදගත්ම පාඩම් ඔහුට බොහෝ විට මතකයි. ඔහුගේ ගණිත ගුරුවරයා ඔහුගේ ඉගෙනීම සදහටම වෙනස් කිරීමට සරල ක්‍රම 5ක් බෙදාගත් දිනේ සිට එම වෙනස සිදු විය. ඔබට ඉගෙනීමේ හෝ ජීවිතයේ ඕනෑම දෙයක් ගැටලු තිබේ නම් ඊතන් කලාක් මෙන් පියවරක් ඉදිරියට තබන්න. ඔබේ මනස සංසුන්ව තබා ගන්න. තේරුම් ගැනීමට සහ නිතිපතා පුහුණු වීමට උත්සාහ කරන්න. ඔබේ කුඩා උත්සාහයන් විශාල ජයග්‍රහණ දක්වා වර්ධනය වනු ඇත. යම් දිනක ඔබේ විශ්වාසය සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔබේ සාර්ථකත්වය සඳහා හොඳම මෙවලම් බවට පත්වනු ඇත. Okay, let's go.